හෙලෝ මං ඔයාලට මැසේජ් එකක් කිව්වා බබා ගැන කතා කරගන්න මාව හම්බ වෙන්න එන්න කියලා. ඇයි ආවේ නැත්තේ? මට මැසේජ් එකක් කිව්වා. ඔව් මං මැසේජ් එකක් කිව්වා ඔයා දැක්කේ නැද්ද? මේ ඔයා මට නම්බර චෙක් කරලා කෝල් එකක් ගත්තේ. ඔව් මං නම්බර් එක චෙක් කරලා තමයි කෝල් එක ගත්තේ. ඔයාගේ නම්බර් එක මා ගාව තියෙනවා. බබා පාට් එක දාන්න එපා. ඔයානේ දරුවගේ තාත්තා. ඔහොම නොසලකා හරින්න එපා කිසි දෙයක්. ඔයිට වඩා වගකීමෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. මං වගකීම් වැඩ කරන්නේ මේ ඔයා මේ මොනවා ගැනද කියන්නේ මේ වගකීමෙන් වැඩ කරලා දින් තම කෝල් කරන්නේ. මට තියෙන කෙක්ක මොකද්ද ඔයාට නෑනේ. කොහොම නම් හරියන්නේ. මේ අනේ මේ ඔයා ඔය ඔක්කොම මේ හැලි කියවන එක පොඩ්ඩක් නවත්තලා මේ මට මොකද්ද විස්තරේ ඔයා කවුද මොකද්ද වෙන්නේ කියලා මට පොඩ්ඩක් පැහැදිලි පොඩ්ඩක් කියනවද? ඔයා මගේ නම්බර් එක සේව් කරගන්න නැත්නම් මා ගාව ඔයාගේ නම්බර් එක විතරයි තියෙන්නේ. ඔයාගේ වයිෆ්ගේ නම්බර් එක නෑ මා ගාව. මම ඔයාගේ පුතාගේ ක්ලාස් ටීචර්. ටීචර් වගේ කතා කිව්වේ මේ ටීචර්ගේ ළමයෙක් දාත්ත මම්මගේ මේ හෙට එයි මේ වයිෆ් ආව හම්බෙන්න. අනේ extremely sorry.